ස්වාමියාට බිරිඳට ස්වාමියා විශ්වාසය යම් තාක්ද ඒ තාක් ඒ දෙදෙනා සතුටින්. ඒ වගේම දරුවන්ට යම් තාක් සෙනෙහසින් ආදරයෙන් සලකන්නේද මව්පියෝ. ඒ වගේම මව්පියන්ට යම් තාක් ගෞරවයක් සෙනෙහසක් මව්පියන් කෙරෙහි පවතීද. පින්වත්නි, එතනයි සතුට තියෙන්නේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වතුනි, දැන් මේ අවස්ථාවේ සූදානම් වෙන්නේ සුමග ධර්මදේශනා අනුශාසනාව ශ්‍රවණය කරන්න. විශේෂයෙන් පින්වතුනි, අද අපි මතක් කරන්නට යෙදෙන්නේ දැන් මේ අපි හම්බ කරනවනේ. හරි හම්බ කරනවා. ඔය හරි හම්බ කිරීමේදී මුදල තමයි මූලික කරගන්නට යෙදෙන්නේ. දැන් අපි මේ ඉඩ කඩන් මිලදී ගන්නට අපිට මුදල් අවශ්‍යයි. වගේම ගෙවල් දොරවල් හදන්න අපිට මුදල් අවශ්‍යයි. ඊළඟට යම් යම් ව්‍යාපාර ආරම්භ කරන්න අපිට මුදල් අවශ්‍යයි. විවිධාකාර දේවල් හැම දෙයකම මුදල තමයි මූලික වෙන්නේ, ප්‍රධාන වෙන්නේ. පින්වතුනි, මේ මුදල් සෙවීම නැත්නම් මුදල් හම්බ කිරීම තුල අපි ලබන තෘප්තිය මොකක්ද? අපිට මුදල් අවශ්‍යයි. මුදල් කියලා කියන්නේ අපේ ජීවිතේ පවත්වාගෙන යන්න තියෙන වටිනා සාධකයක්. ඒතර මුදල මත අපේ සතුට රැඳී තියෙනවාද? මුදල මත අපේ සතුට රැඳී තියෙනවාද? අපි ගෙවල් හදන්නේ සතුටු වෙන්න. යාන වාහන ගන්නේ සතුටු වෙන්න. ඉඩ කඩන් ගන්නේ සතුටු වෙන්න. විවිධාකාර මේ වටිනා ඇඳුම් ගන්නේ, ආභරණ ගන්නේ සතුට වෙන්නේ. මම මේ කියන කාරණාව පින්වතුනි නුහුරට ගන්න එපා. නුහුරට ගන්න එපා. මේ ලෝකේ තියෙන අති සුඛෝපභෝගීම ගේ හදාපු කෙනා සතුටින්ද? ඒ වගේම මේ මුල් ලෝකෙම වැඩියෙන්ම මුදල් තියෙන කෙනා සතුටින්ද? ඒ වගේම මේ ලෝකේ වටිනාම වාහනය අයිති කෙනා සතුටින්ද? වාහනේ ඇතුළේද අපේ සතුට තියෙන්නේ? හදාගත්තු ගේ තුලද අපේ සතුට තියෙන්නේ? ගත්තු ඉඩමේද අපේ සතුට තියෙන්නේ? බලන්න, කල්පනා කරන්න. මේ භෞතික දේවල් පින්වතුනි වැඩි වෙන්න මෙව්වාගේ මුරකාරයෙක් බවට අපි පත් වෙනවාද නැද්ද? ඒ ගෙදරක් හැදුවොත් අති සුඛෝපභෝගීව අපි ඊට කැමරා පද්ධතියක් සවි කරනවා. ඒ වගේම ඊට අමතරව අපි මුරකාවල් දානවා. ඊට අමතරව අපි අපේ ඒ නිවස පිහිටා ඇති ඉඩම වටේට මහා පවුරක් බඳිනවා, ලොකු තාප්පයක් බඳිනවා, මහා ගේට්ටුවක් ඔකේ සවි කරනවා. පින්වතුනි, මේ තුල තියෙනවද සතුට? මේ ඇතුලේ අභ්‍යන්තරේ මේ ගේ ඇතුලේ තියෙන දේවල් වලින් මේ ගේ ඇතුලේ ඉන්න අය සතුටින්ද? ඒ ගේ ඇතුලේ ඉන්න ස්වාමියාට තමන්ගේ බිරිඳ
විශ්වාස නැත්නම් බිරිඳට තමන්ගේ ස්වාමියා විශ්වාස නැත්නම් දරුවන්ට නිසිමඟ කියා දෙන්න තරම් මේ නුවණක් ඒ මව්පියන්ට නැත්නම් දරුවෝ ඒගේ ඇතුලේ අසමගී නම් මව්පියෝ දෙදෙනා නිතර කලකෝලාහල ගැටුම් තියෙනවා නම් අරතරන් වටිනාගේ ඇතුලේ පින්නතුනේ සතුට තියෙනවාද? පින්නතුනේ සතුට කියන එක මුදල් වලින් බැහැර වෙච්ච කාරණාවක්. ජීවත් වීම සඳහා එක් සාධකයක් පමණයි මුදල කියලා කියන්නේ. සතුට ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. සතුට පවතින්නේ පින්වතුනි සෙනෙහස, ආදරය, ලෙන්ගතුකම, විශ්වසනීයත්වය, කාරුණික බව, මෛත්‍රී සහගත බව, එවැගේම උපේක්ෂාව, ඉවසීම, මුදිතා ගුණය, මෙන්න මේ ගුණ මත පදනම්ව තමයි පින්වතුනි මේ සතුට කියන දේ තිබෙන්නේ. තේරුණාද? සතුට කියන දේ පවතින්නේ මෙන්න මේ ගුණ ධර්ම සමගයි. ගුණය පදනම් කරගෙන වගේම විශ්වාසය පදනම් කරගෙන තමයි සතුට පවතින්නේ. ස්වාමියාට බිරිඳට ස්වාමියා විශ්වාසය යම්තාක්ද ඒතාක් ඒ දෙදෙනා සතුටින්. එවැගේම දරුවන්ට යම්තාක් සෙනෙහසින් ආදරයෙන් සලකන්නේද මව්පියෝ. එවැගේම මව්පියන්ට යම්තාක් ගෞරවයක් සෙනෙහසක් මව්පියන් කෙරෙහි පවතීද? පින්වත්නි එතනයි සතුට තියෙන්නේ. මුදල් කියලා කියන්නේ, සල්ලි කියලා කියන්නේ ජීවත් වීම සඳහා තවත් එක් සාධකයක් පමණයි. මුදල් අවශ්‍යයි. ආහාර පාන, බෙහෙත්, නිවාස, මේවා මූලික අවශ්‍යතා මනුස්සයෝ. ඒකයි. දැන් බුදුරජාණන් වහන්සේ විසුණු වහන්සේලාට මේ ප්‍රත්‍ය ලබා ගැනීමේදී ඒ පිළිබඳව විමසා බලන්ට නුවණින් කරුණු අනුදැනව දානවා. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියන මේ කාරණා තමයි මනුස්සයන්ගේ මූලික අවශ්‍යතා. මේ මූලික අවශ්‍යතා ටික සපුරා ගැනීම සඳහා මුදල් ගිහි උදවිය සඳහා අවශ්‍යයි. පැවිදි උතුමන්ටත් ඒවා අවශ්‍යයි. ගිහි උදවියගෙන් තමයි ඒවා ලැබෙන්නේ පැවිදි උතුමන්ට. ඒකයි හැටි. ඒ නිසා පින්වතුනි සතුට කියන දේ පවතින්නේ ආධ්‍යාත්මික ගුණධර්මත් එක්ක. මුදල මත සතුට හොයනවන යම් කෙනෙක් වැලිමිරි කලා තෙල් ගන්ට උත්සාහ කරන කාරණය වගේ නිෂ්ඵල කාරණයක් බවට පත් වෙනවා. තෙල් ගන්ට වැලිමිරි කරනවා වගේ වැඩ. වැලිවල තෙල් ගන්නවා වගේ වැඩක් තමයි සල්ලි වලින් සතුට යමෙක් හොයන්ට උත්සාහ කරනවා නම් එහෙනම් සල්ලි මත නෙවෙයි සතුට තියෙන්නේ. ගුණ පදනම් කරගෙනයි සතුට පවතින්නේ. පරම ධනය තමයි සතුට. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට ඕනේ මුදල් මත තමයි පරම සතුට තියෙන්නේ කියලා. එහෙනම් සතුට කියලා කියන්නේ පින්වතුනි ගුණ පදනම් කරගන්නා ලද තවත් උතුම් ධර්මතාවයක්. සන්තුට්ටි පරමං ධනං කියලා කිව්වේ ඒකයි.
උතුම්ම සැපය තමයි නිවන. එන අපි සැප ලබන්න ගෙවල් හදනවා නම් ඒ අර්ථ ශූන්‍ය කාරණාව. සැප ලබන්න අපි වාහන ගන්නවා නම් ඒක අර්ථ ශූන්‍ය කාරණාවක්. සැප ලබන්න අපි මුදල් හරි හම්බ කරනවා නම් ඒක අර්ථ ශූන්‍ය කාරණාවක් වෙනවා. මේකයි හැටි. මේ තමයි ධර්මය. පින්නතුනි මේවා කල්පනා කරන්න. මේවා හිතන්න. ගැඹුරින් අධ්‍යයනය කරන්න. පොත්පත්වල ලියලියා ඉඳලා හරියන්නේ නැහැ. මනසින් හිතින් මේ පිළිබඳව ගැඹුරින් කල්පනා කරලා යම් යම් අදහසකට එන්න නුවණ පාවිච්චි කර. ඒකයි කියන්නේ. ඒකයි කියන්නේ. ඉතින් හොඳයි පින්නතුනි. සතුට සඳහා පවත්වාගෙන නම් ඔබ ගුණ ධර්මවල පිහිටන්නට අවශ්‍යයි. ඒ වගේම නිරවුල්ව තමන්ගේ ජීවිතය ගත කරන්නට ඒ කාරණාවක් බවට පත් වෙනවා. මිල මුදල් කියන දේවල් අපිට අපේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා පහසුවෙන් පවත්වාගෙන යාම සඳහා එක් සාධකයක් වටිනා. මිල මුදලුත් අවශ්‍යයි, වත් පොහොසත්කම් අවශ්‍යයි. ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩන් වටිනා ඇඳුම් ඒ වගේම ආභරණ මේ දේවල් ගිහි ජීවිතේ පවත්වාගෙන යාම සඳහා අවශ්‍යයි. නමුත් ඒ තුල සැප හොයනවා නම් ඒක වැරදි කාරණාවක්. ඒ තුල සතුට හොයනවා නම් ඒකත් වැරදි කාරණාවක් කියන බව පොඩ්ඩක් හොඳින් මතක තියාගත්තොත් නරක නෑ. ඒක. හොඳයි පින්නතුනි, ටික වෙලාවක් ඔබ ධර්මය ශ්‍රවණය කළා. මේ තුලින් අත්පත් කර ගන්නා ලද ශ්‍රේෂ්ඨ පුණ්‍ය ශක්තිය ඔබට, ඔබේ ජීවිතයට, ඔබ හැදුව වැඩුව මව්පියාදීන්ටත් යහපත පිණිස, සාන්තිය පිණිස පිහිටනු ලැබේවා. ඔබට තෙරුවන් සරණයි.